Right. අයිබෝන් පුතාලා ඇහෙනවද කියලා පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න. හරි. ම්ම්, තාම කීප දෙනෙක් ලොග් වෙලා ඉන්නේ නේද? හරි කමක් නැහැ. අපි අද ග්‍රේඩ් 9 ස්ටාර්ට් කරනවා නේද? ග්‍රේඩ් 9 right. right. දැන් ටික මම එදා ඉන්ට්‍රොඩක්ෂන් මීටින් එකේදී කිව්වා වගේ පුතාලා getting more advanced නේද? දැන් අපි ග්‍රේඩ් 6 වල විතර ක්ලාස් පටන් ගත්තේ. ග්‍රේඩ් 6 වල ඉඳන් දැන් ග්‍රේඩ් 9 වෙනවා. දැන් 6 වල පොඩ්ඩක් අපි භාගයක් විතර 7 8 තර අවුරුදු දෙකමාරක් විතර අපි දැන් මේ වැඩ පිළිවෙලක් කරගෙන යනවා නේද? එතකොට දැන් පුතාලා යම් මට්ටමකට ICT සබ්ජෙක්ට් එක දැන් යම් තරමකට දැන් ඇඩැප්ට් වෙලා ඉන්නේ නේද? දැන් මොකද කරන්න තියෙන්නේ ඉස්සරහට? දැන් මොනවද මේකේ වෙන්නේ? හරි. පුතාලා දැන් ICT ලෝකේ ICT දැන් වෙනම right වෙනම ඩිරෙක්ෂන් එකක්. right ICT කියන එක දැන් ටිකක් වෙනම ඩිරෙක්ෂන් එකක්. right අපිට දැන් ඉස්සර හරි දැන් මේ පාඩම පටන් ගන්නවත් තාම ඔයාලට තේරෙයි. right so you will be having very clear directions. හරි clear මොනවා හරි දෙයක් ඉගෙන ගත්තට පස්සේ you will be getting jobs. right so you can have so sort of you can gain more and more experience. ඔයාලට පුළුවන් ටික experience එක වැඩි කරගන්න so you can be a IT expert. right so many directions are there. දැන් ඒවා පොඩ්ඩක් දැන් directions තියෙනවා. now it's become so complex. දැන් ටිකක් සංකීර්ණයි. right එතකොට මේක ස්ටඩීස් එක්ක පටලවා ගන්න එපා. දැන් ICT එක දැන් ඔයාලටම තේරලා ඇති ඔයාලා ග්‍රේඩ් 9 පටන් ගත්ත ග්‍රේඩ් 6 පටන් ගන්න 9 වලට එන අතරදී මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වෙච්ච චේන්ජස් නේද? දැන් බෑග්ග්‍රවුන්ඩ් එකේ චේන්ජස් වෙලා තියෙනවා මොනවද? ස්මාර්ට්ෆෝන් ටෙක්නොලොජි ස්මාර්ට් ඩිවයිසස් වැඩි වෙනවා. ඊළඟට දැන් ඔයාලට නිතරම ඇහෙන එකක් තමයි AI. right so ඕගොල්ලෝ පටන් ගන්නකොට තිබුණ නැති AI artificial intelligence right machine learning ඒ වගේ දේවල් දැන් ඔයාලා පටන් ගන්නකොට තිබුණ නැති ඒවා දැන් වේගෙන් ඇඩප්ට් වෙනවා. දැන් මේ පොඩි අයට පවා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි කරලා වැඩ කරගන්න දැන් ඕගොල්ලෝ උනත් දැන් මේ වැඩ හරි ලේසි වීගෙන එනවා. ඉස්සර මේක හරි අමාරු වැඩක්. right දැන් අපේ කම්පියුටින් පවර් එක යූස් කරන්නේ දැන් මොබයිල් ෆෝන් එකක් ගත්තත් AI enabled. TV එකක් ගත්තොත් AI enabled. මොකද මේ AI artificial intelligence functions මොනවා හරි තියෙනවා. right AI enabled. එතකොට ඕනම උපකරණයක් ගත්තොත් දැන් වෙහිකල් එකක් ගත්තොත් සමහර AI enabled features තියෙනවා. right දැන් මේම් බලපුවාම මේ දැන් ඔක්කොම AI enabled. මම ළඟදී අහුවා නෝට් එකක් කීනෝට් මේව එකක් කොන්ෆරන්ස් එකක කියලා තියෙනවා. ඉස්සරහට ගොඩක් ජොබ්ස් මේ AI වලින් රීප්ලේස් වෙනවා කියලා. මොනවද AI වලින් රීප්ලේස් වෙන්නේ? දැන් ડોක්ටර් කෙනෙක් ගත්තොත් ડોක්ටර්ගේ ජොබ් එකෙන් වැඩේ ලේසි කරන්න එයා ආටිෆිෂල්
ඉන්ටෙලිජන්ස් එම්බඩඩ් කරපු රොබෝ කෙනෙක් ඩොක්ටර්ව රීප්ලේස් කරනවා. එතකොට සර්ජරි එකක් දැන් අපිට තාම මේක ඉස්සරහට යන්න නිසා නමුත් ඉදිරියේදී දැන් ඩොක්ටර් කෙනෙක් ගත්තොත් ඒ ඩොක්ටර්ට වඩා හොඳට සමහර විට අපි හොඳ very expert ඩොක්ටර් කෙනෙක් ඉන්න පුළුවන්. එයා so okay, still he is okay, right? but ඊට වඩා හොඳට මෙහෙම වැරදි කියන එක නමුත් ෆන්ක්ෂන් කරන්න පුළුවන්. මොකද එයා හරියම ඇකියුරේට් ඩිසිෂන් ගන්නවා. right මේ එතකොට ඩොක්ටර් කෙනෙක් එකපාරට ඔළුවට එන්නේ නැති දෙයක් සමහර විට අරයා රීකෝල් කරලා ගන්න පුළුවන්. ඊළඟට එයා තප්පර දශමයට එයා නිවැරදිම දේ කරන්න උත්සාහ කරනවා. ඉතින් ඔය වගේ දේවල් දැන් ඉස්සරහට එනවා නේද? ඔටෝ වෙහිකල්ස් තියෙනවා දැන් ලෝකේ. ඩ්‍රයිවර්ලස් මොකද ඩ්‍රයිවර්ලස් කියන්නේ ලංකාවේ පාරවල් නම් යන එක නෑ. ඔය එක තරම හිටි මොකද හැමතැනම මෙහෙන් දානවා. නමුත් ඩිසිප්ලින් එකක් තියෙන රටවල් වලට පුළුවන් ඩ්‍රයිවර්ලස් වෙහිකල්ස් එන්නේ. දැන් පුතාලා කවුරුද දැකලා තියෙනවද ඩ්‍රයිවර්ලස් වෙහිකල්ස්? මොකුත් නෑ. මම ෆෝන් එකෙන් බුකින් එකක් දැම්මහම පික්මී වගේ එකක් Uber පික්මී එකක් දැම්මහම වෙහිකල් එකක් ඇවිල්ලා මං ගාව නතර කරනවා. මට තියෙන්නේ ඉඳගෙන මට යන එක ඩ්‍රයිවර් කෙනෙක් නෑ. එයා ඔටෝ ඩ්‍රයිව් කරනවා. හරි. දැන් ඒවා ලෝකේ ඇත්තටම තියෙන දේවල්. දැන් ඒතකොට මේ දේවල් හරිම සංකීර්ණ වෙගෙන යනවා. දැන් ඔය පැත්ත හිතුවොත් මේ මොකක්ද මේ හිතා ගන්න බෑනේ කියලා හිතනවා. දැන් හැම කෙනෙකුම ડોක්ටර් කෙනෙක්ගේ ජොබ් එක රීප්ලේස් වෙනවා. ඉන්ජිනියර් කෙනෙක්ගේ ජොබ් එක රීප්ලේස් වෙනවා. හරි. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ගේ ජොබ් එක රීප්ලේස් වෙනවා. ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ ඉතින් එයා ෆොටෝ ගන්න විතරයි ඕනේ. ඊටු ටික ඔක්කොම AI එකෙන් කරලා දෙනවා. මොකද්ද මේ වෙන්නේ කියලා ඔයාලා නිකන් හිතලා බලුවා. හරි. දැන් ඔන්න ඔය වගේ දේවල් තියෙනවා මේ අපිට ඉස්සරහට ඉතින් ඕවා ගොඩක් AI driven culture එකක් AI driven world එකක් හැදෙයි. right? දැන් ඒතකොට මොනවද අපි හිතන්න ඕනේ? දැන් අපි මේක හරියන්නේ නැහැ ICT හරියන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. right? සමහර jobs replace වෙනවා. obviously yes. right? සමහර දේවල් දැන් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඕන නම් ඉස්සර ප්‍රෝග්‍රෑමර් කෙනෙක් ඕනේ. හොඳට software engineering ඉගෙන ගත්ත කෙනෙක්. දැන් ඔයාලට prompt එකක් විතරයි ඕනේ. නේද? chat GPT එකට කිව්වම එයා කෝඩ් එක ලියලා දෙනවා. පටස් කරලා ලියනවා. මේ අපිට හිතා ගන්නවත් බෑ. අපි හිතමු පුද්ගලයෝ 10 දෙනෙක් විතර right? දවස් 10ක් කරන වැඩ ප්‍රමාණයක් ගන්නකො. මෙයාට විනාඩි 10ක්වත් යන්නේ නැහැ. කොච්චර රිසෝස් සේවිං එකක්ද එතකොට. ඒකට අරගොල්ලන්ට වඩා ගොඩාක් ඇකියුරේට්. වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට මේ IT ICT පැත්තේ දැන් ඉස්සරහට යනවා. නමුත් දැන් අපි මේ ඉගෙන ගන්න දේවල් හරි ඉදිරියේදීත් දැන් මම කලින් මම මීට අවුරුදු ගානකට කලින් ඉගෙන ගත්ත දේවල් වුණත් දැන් මට උපකාරී වෙනවා මේ ලෝකේ සර්වයිව් වෙන්න. නේද? මේ ලෝකේ දැන් මේ දේවල් තීරණය කරද්දී අපිට තාම මේ දේවල් උවමනා වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ මේ දේවල් උනන්දුවෙන් ඉගෙන ගන්න ඕනේ. මේ තියෙන දේවල්. right? ඔයාලගේ සබ්ජෙක්ට්ස් ටික හරියට කරන්න ඕනේ. right? ඒ කරලා ඉවර වෙලා ඔයාලා ගාව යම් බේස් නොලෙජ් එකක් තියෙයි. right? දැන් මට මීට අවුරුදු 5කට එහා මට ප්‍රෙඩික්ට් කරන්න බෑ ලෝකෙ එච්චර වේගෙන් වෙනස් වෙනවා දැන් මේ ටෙක්නොලොජි කියන එක. right? ඒතර අවුරුදු 5ක් ඉස්සරහට ඔයගොල්ලෝ දැන් 9 10 11 12 13 අවුරුදු 5ක්නේ. එතකොට ඔයාලා යුනිවර්සිටි අවුට් වෙනකල්ම ඔයාලට තියෙනවා සබ්ජෙක්ට් ඔයාලට බේස් ෆවුන්ඩේෂන් එකක් හදාගන්න තියෙනවා. ඊට පස්සේ වර්ල්ඩ් එකේ තියෙන දේවල් තීරණය කරන්න වෙන්නේ එතෙන්ද. ඒක දැන් කියන්න බෑ. මොකද ඊළඟ අවුරුද්දේදී සම්පූර්ණ වෙනසක් සිද්ධ වෙනවා. දැන් මේට අවුරුදු දෙක තුනකට කලින් AI එනකොට හිටියට වගේ නෙමෙයි දැන් AI ආවට පස්සේ. අවුරුද්දක් ඇතුළත සම්පූර්ණ උඩට මාරු වෙලා තියෙනවා. right? දැන් තියෙන්නේ කලබල නැතුව ෆවුන්ඩේෂන් එක හදාගන්න. එහෙනම් මොන වගේ ජොබ්ස් මේ ලෝකේ සර්වයිව් වේද ගොඩක්? කියන්න බලන්න පුතාලා කවුරු වෙනකන් මොන වගේ දේවල්ද අපිට ඉස්සරහට සර්වයිව් වෙන්නේ? ගොඩක් ප්‍රශ්නයක් නැති වෙන දේවල්. fields කියන්න බලන්න. So tell me few fields which will survive in future. Again, the technology I told you, make drastically it gets changed, right? So some jobs might affect, but there are certain things, certain areas will still it will be remain same. ඒ කියන්නේ ඒ විදිහටම තියෙයි. මොනවද මේ තියෙන්නේ? නිකන් කියන්න බලන්න මොන වගේ දේවල් මේක මේ
මේ තව ටික කාලයක් ලෝකේ පවතීද කියලා. ක්ෂේත්‍ර කියන්න බලන්න ෆීල්ඩ්ස් ලොග් වෙලා ඉන්න 4 දෙනෙක් ඉන්නේ කියන්න බලන්න. කො දැන් නිදිද මොනවා වගේ ෆීල්ඩ්ස්ද ලෝක සර්වයිව් වෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඕවා වගේ තමයි දැන් ඉස්සර. කියන්න බලන්න එක්කෙනෙක් කියන්න බලන්න මොනවා වගේ ජොබ්ස්ද ඉස්සරහට තියෙන්න පුළුවන් මේ ලෝකේ. ඔය කවුරුත්ම කතා කරන්නේ නැහැ. එතකොට සමජි හරි රේසයන් කරන්න බලන්න ඉන්න අතර දෙනවා. දෙන්නයි තුනයි ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා නිදිද? ඔව් තුනයි ඉස්සුනේ. නිදිමතද ඉන්නේ? හා මටත් කම්මැලි දැන් ඒක. හරි කවන්න රෙස්ට් අවුට් කරන්න. රයිට්. එතකොට රෙස්ට් අවුට් කරන්න. Etam, you can raise down your hand. Okay. Right. රයිට් මොනවද මම අහන මොනවද ෆීල්ඩ්ස්ද මොනවද මේ ලෝකේ තියෙන්න පුළුවන් කියලා මොනවද වැඩියෙන්ම තියෙන්න පුළුවන් බලන්න ඉම්පැක්ට් එකක් ලොකු ඉම්පැක්ට් එකක් තියෙන්නේ ෆුඩ් ඇන්ඩ් ඇග්‍රිකල්චර් ආහාර ඕන මොනවා කරත් එතකොට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එක හොඳ ගුණාත්මක කෘෂි කර්මාන්තය right මිනිස්සු දැන් ජංක් ෆුඩ් වලින් අයින් වෙනවා right so they need very good quality food the Krishi Karma agriculture, like an agriculture and food industry. So definitely they will survive. Or they can atu ban, right? ඊළඟට especially uh, constructions. Construction ඒ වගේ දේවල් survive වෙනවා ලෝකෙ. Right? Engineering fields, constructions ඒ වගේ දේවල් ගොඩක් survive වෙනවා. And motor mechanics ඒ වගේ දේවල් survive වෙනවා ලෝකෙ. මොකද still people need some vehicles repairs so ඒවා දියුණු වෙනවා but still those kind of industries right so the industry based the manufacturing industry clothing right ඕවා ඔක්කොම වෙනස් වෙයි නමුත් ඕවා survive වෙන. ඒ කියන්නේ මූලික අවශ්‍යතා බේස් කරගත්තු දේවල් විතරක් මේ ලෝකෙ මිනිස්සුන්ට වැඩ කරලා කරන්න තරම් ප්‍රමාණවත් දේවල් තියෙයි. හැබැයි අනිත් දේවල් ඒවා ගොඩාක් වෙලාවට මැෂින් වලින් ඕවර්රයිඩ් කරනවා. ඒ කියන්නේ human involvement එකක් නැතුව automation වලින් ගිහිල්ලා. ඒ කියන්නේ robots ලා take over කරන්න පුළුවන්. Have anyone heard about dark factories? Dark factories. ඔය dark factories ගැන අහලා තියෙනවා.
In China, they recently announced the concept called dark factory. Have you ever heard about this? කවුරු හරි මේක අහලා තියෙනවද? Heard about this? Dark factory කියන එක? හරි. පුතා ලොකු කම්පැනියක් ගත්තාම මේ ලොකු කම්පැනියක් මේක ගත්තාම සම්පූර්ණයෙන්ම අපි හිතමු මැෂින් මේකේ තියෙනවා මේක ඇතුලේ තියෙන ලයිට්ස් 10000ක්. කොච්චර පවර් එකක් කන්සම්ප්ෂන් ලයිට්ස් 10000ක් තියෙනවා මේ මැෂින් එක ඇතුලේ මේ බිල්ඩින් එක ඇතුලේ. right? හරි. මේ ලයිට්ස් ඕනේ ඇයි? සනජිත් ලයිට්ස් ඕනේ ඇයි? ඔව් ඉතින් එළිය තියෙන්න මිනිස්සු වැඩ කරනවා. මිනිස්සුන්ට පේන්න බෑ. දැන් මේකේ වැඩ කරන රොබෝ කෙනෙක්. මෙයාට ලයිට් ඕනද? රොබෝ මොනවා හරි ඇස් දෙකෙන් රොබෝ ඇස් දෙකෙන් බලලා නෙමෙයිනේ කරන්නේ. එයා කැමරා එකකින් බලන්නේ. එතකොට එයාට අපිට වගේ ලයිට්ස් ඕනේ නැහැ. right? So we can get rid of this lighting requirement. කෙලිම ලයිට් 10000ම ඔෆ් කරලා දැම්මා. එතකොට ඒකට කියනවා dark factories. ඒවා thermal cams නැත්නම් මේ එක infrareds එයා මේක එතකොට ඉලෙක්ට්‍රොනික අය එකක් තියෙන්නේ මේ අපේ නේකඩ අය එකක් නෙමෙයි. ඒ කියන්නේ මනුස්ස හැක් නෙමෙයි තියෙන්නේ. හරි? මේක තියෙන්නේ ඉලෙක්ට්‍රොනික අය එකක්. එතකොට එයාට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ power consumption එක එහෙම පිටින් සේව් වෙනවා. dark factories. right? dark factory concepts එනවා. හරි? සම්පූර්ණ dark කරවලේ තියෙන්නේ. හැබැයි ෆැක්ටරි වැඩ. හිතන්න ඕවගේ දේවල් වෙනවා. එතකොට මිනිස්සු ඕන කරන ප්‍රමාණය ගොඩාක් අඩු වෙනවා. ඉස්සරහ ලෝකෙ ටිකක් කම්ප්ලෙක්ස් වෙයි. හරි. එතකොට මම අර කිව්වා ෆීල්ඩ්ස් වල ඇත්තට සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න. අනිවාර්යයෙන්ම ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න. ස්කිල් මේකට ප්ලස් IT අනිවාර්යයි. ඕනම ස්කිල් එකකට IT ඕනේ. ඕනම ස්කිල් එකක් ගත්තොත් IT ඕනේ. ආයේ කතා දෙකක් නැහැ. ඔයාලට මේ ස්කිල් එකෙන් දියුණු වෙන්න නම් ඔයා IT ටච් කරන්න ඕනේ. ડોක්ටර් කෙනෙක් yes he needs IT. Engineer yes, need IT. Lawyer maybe he needs IT. Teacher definitely he needs IT. Student yes need IT. right? එතකොට ඕනම ෆීල්ඩ් එකක් ගන්න. right? anyone ඔයා පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. දැන් බිස්නස් ලෝකෙ ගිහින් කඩවල් දාගෙන මෙහෙම තට්ටු තුනේ බිල්ඩින් දාගෙන ඒවා තියෙන්නේ very prominent high profited companies වලට විතරයි. දැන් සාමාන්‍ය අයට ඔවා කරන්න බෑ. මොකද මේ රෙන්ට් එකක් ගෙවලා කවදා බඩුවක් විකුණන්න බෑ. very competitive. ඔයා මේ කඩේට යනකොට රුපියල් 100යි කියනවා. ඊළඟ කඩේට යනකොට 95යි කියනවා. ඊළඟ කඩේට යනකොට 85යි. තව ටිකක් දුර යනකොට 75ටත් ගන්න තියෙනවා. තව ටිකක් දුර යනකොට රුපියල් 5ටත් තියෙනවා. same product. දැන් බලන්නකො නේ කොහොමද මෙතන සවයිද ඔයාලට ප්‍රොෆිට් ගන්න බෑ ප්‍රොෆිට් එක එන්නේ අඩු වෙනවා එතකොට සස්ටේනබල් බිස්නස් එකක් e-commerce ඔයා හරියට දැනගෙන ඉන්න ඕනේ ඩිජිටල් මාකටිං දැනගෙන ඉන්න ඕනේ කොහොමද අපි සේව් කරගන්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ මේ හැම දෙයක්ම පාවිච්චි කළා ඔයා රුපියල් 50ට ලාභෙකුත් තියාගෙන මේ බඩුව විකුණන්න පුළුවන් වෙන්න ඕනේ මාකටිං ස්ට්‍රැටජිස් තියෙන්න ඕනේ හරි ඉතින් ඕවා කරන්න පුළුවන් දැන් ලොකු කඩවල් දාගෙන right එතකොට ඒක හරියන්නේ නැහැ එහෙනම් අපි වගා virtual shops මොනවාද මේ virtual shops කියන්නේ කඩ දාගන්න virtual ඒවා කොහෙවත් නැහැ nowhere exist physically nowhere exist ඒ වගේ කඩේ වාට හොයන්න බෑ දැන් සනූජි stores කියලා එකක් ගහගන්න stores කියලා බෝඩ් එකක් ගහගෙන මේ කඩයක් දැම්මට මේ කඩේ නෑ දැන් it's an online shop. So මේක somewhere in the cloud. මේ online මේ cyber අවකාශයේ මේ කඩේ කොහෙද තියෙන්නේ. හැබැයි virtual නම විතරක් තියෙන බඩු ටික තියෙනවා. අනිත් functions ටික වෙනවා. කවුරු හරි මේකට order එකක් දානවා. එයාගේ ගෙදරටම මේක ගෙනියන්න දෙනවා. එයා සල්ලි දෙනවා. ඒ සල්ලි ඔයාගේ account එකට යනවා. ඒ ඔක්කොම ක්‍රමයේ හැදිලා තියෙනවා. හැබැයි it's virtual. right? ලෝකෙ ලොකුම
ටැක්සි කම්පැනි මොකක්ද? කවුරුද දන්නවද? ලෝකේ ලොකුම ටැක්සි කම්පැනි මොකක්ද? ඔයාලා පිට්මී දන්නවනේ. හෙලගෝ තියනවද? පිට්මී තියනවා, කැන්ගරු කැබ්ස් තියනවා, එක එක තියෙනවා. ලෝකේ ලොකුම කම්පැනි මොකක්ද? කාට හරි කියන්න පුළුවන්ද? ලෝකේ ලොකුම කම්පැනිය ටැක්සි කම්පැනිය Uber. මුළු ලෝකෙම තියෙනවා. හැබැයි එක ටැක්සියක්වත් ඒගොල්ලන්ට නැහැ. එයාලට අයිති එක ටැක්සියක්වත් නැහැ. කොහොමද ඒක? ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම ක්‍රියේටිවිටි නිර්මාණශීලීත්වය ගේන්න ඕනේ. ඌබ හදපු එක්කෙනාට එක ටැක්සියක්වත් නැහැ. හැබැයි ලෝකේ ලොකුම කම්පැනි ටැක්සි කම්පැනි. කොහොමද ඒ වුනේ? එයා හැදුවේ ටැක්සි කම්පැනියක් නෙමෙයි. එයා හැදුවේ ඇප් එකක්. මොකද්ද ඇප් එකෙන් කරේ? මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් විසඳුවා. එයා හැදුවේ මොබයිල් ඇප් එකක්. මොබයිල් ඇප් එකක් හැදුවේ. මිනිස්සුන්ගේ ලොකු ප්‍රශ්නයක් විසඳුවා. ටැක්සි එකක් ඕන වෙනම් කොච්චර ලෝක මිනිස්සු. එයාලට මෙයා නිර්මාණශීලී වුණා. Right? So the founder of Uber introduced mobile app to conveniently order taxi. So he's the founder of this concept. The concept එකක් found කරා. ඊට පස්සේ මොකද කරේ? ලෝකේ ගොඩාක් අය ඒක Tamanට localize කරා. ඒවක තමයි පික්මී කියන්නේ. ඊළඟට එකක් තමයි හෙලගෝ කියන්නේ. ඊළඟට එකක් තමයි කැන්ගරු කැබ්ස් කියලා. දැන් ඒ වගේ ඇප් තියෙන හැබැයි ෆවුන්ඩ් මෙයාගේ concepts මෙයා අද මේ concept එක ගෙනාවේ ලෝකෙ එක්කෙනෙක්. එයා මේ business model එකක් හැදුවා ඒක. ඒ නිසා දැන් ඔයාලත් නිර්මාණශීලී වෙන්න ඕනේ හැමතිස්සෙම මේ වැඩේ කරන්න. එතකොට ඔයාලට අසීමිත මුදලක් හම්බ කරන්න. අසීමිත නිර්මාණශීලීයට තමයි ලෝකෙ අද තැන තියෙන්නේ. අලුත් දෙයක් හිතන්න ඕනේ. අලුත් දෙයක් නිර්මාණය කරන්න. ලෝකෙට දෙයක් දෙන්න ඕනේ. තියෙන දේක් පහසු කරන්න ඕනේ. රයිට් මිනිස්සුගේ ප්‍රශ්නයක් විසඳන්න ඕනේ. ලේසියෙන් විසඳන්න ඕනේ. මොබයිල් ෆෝන් එක බේස් කරලා විසඳන එක තමයි වඩාත්ම හොඳ. හරි? ඉතින් ඔන්න ඕවා හිතන්න ඕනේ ඉන්න ගමන්. හරි? රයිට්. මම පොඩි ටයිම් එකක් දුන්නේ තව කවුරු ලොග් වේද කියලා බලන්න. දැනට නෑ. රයිට්? පුතාලා දැන් මම එදා කිව්වා වගේ grade 9 වැඩේ යනකොට බොහොම නිවිහන හිල්ලේ මොකටද අනිත් හැම දෙයක්ම වැඩි වෙනවා දැන්. පස්සේ අන්තිම මොහොතේ දඟලන්න හදන්න එපා මම කිව්වා නේද? රයිට්? බොහොම පහසුවෙන් මේ දේවල් නිදහසේ ඉගෙනගෙන යන්න math science english සිංහල ඔය හතර ගැන විශේෂ අවධානය යොමු කරන්න. ඒවා පසු කාලීනව අපහසු වෙයි. ඊළඟට තියෙනවා එතනින් එහාට IT ඊළඟට කොමර්ස් right ඊළඟට aesthetic subject එක dancing හරි මොනවා drama arts වල තියෙන music ඒවා හරි ඔය විදිහට subject 9 ලස්සනට මම ඉතින් ගිය සතිය කියලා දුන්නා. ඒ වගේ තමන් prioritize කරලා මොකද වැඩියෙන් අමාරු දේවල් වැඩියෙන් priority කර කර හැමතිස්සෙම තමන් ඔක්කොම එක level එකේ තියාගෙන මේ මම මේ කියන්නේ මේ මැරීගෙන ඉන්න නෙමෙයි අඩුම ගානේ පැය 8ක් 10ක් අතර ප්‍රමාණයක් නිදා ගන්න කියලා මම එදා කිව්වා. ඕක අත්‍යවශ්‍යයි. හරි. ඒ නිසා ඔයවත් ඔළුවේ තියාගෙන අපි මෙන්නට පාඩම පටන් ගමු. මොකක්ද පළවෙනි පාඩම? Preparation of computer specifications. Right. මම එදා කිව්වා මොකද්ද? කම්පියුටරයක් ගන්න යනකොට අපිට දැනගන්න ඕන දේවල් ගොඩාක් තියෙනවා. හරි. මේක ඇත්තටම කම්පියුටරයක් ගන්න යන සහ ගන්න කෙනෙකුට උදව් කරන්න අවශ්‍ය වෙන දැනුමක් තමයි අපි ගන්න. Right? So basically we have different scenarios. දැන් මේ පොතේ පළවෙනි පින්තූර දෙකක් විතර තියෙනවා. ඒ දෙකේම කියන්නේ ඒ දරුවෝ දෙන්නෙක් නේද? ළමයි දෙන්නෙක්
different requirements ගැන කතා කරනවා. මොකද්ද කියන්නේ පළවෙනි එක්කෙනා මොකද්ද කියන්නේ? පළවෙනි එක්කෙනා කියනවා I need to buy a computer for my school assignments and do accounts of my father's business. හරි. එයාට තියෙනවා requirement දෙකක්. School assignments, father's business works. හරි. So අනිත් එක්කෙනා කියනවා I need a computer that is a mobile. ඔව් පුතා. කියන්නේ වල්පතල මේ නම්බර එක අනිත් පැත්තට තියෙන්නේ. හැමෝටම එහෙමද? හරි ප්‍රශ්නයක් මේක. දැන් හරිද? හරි. මෙච්චර වෙලා කිව්වේ නැත්තේ. right. right. මොකද්ද පළවෙනි එක්කෙනාගේ requirement එක school assignments and the other one father's එයාගෙන් තියෙනවා father's business also, right? And the third one I need a computer that for mobile purposes. එයා කියනවා මට මේක තැන තැන ගෙනියන්න පුළුවන් mobile purposes, right? It will help me to show my graphics designs to the teacher. So එයාගේ කරන වැඩ ටීචර්ත් එක්ක ඩිස්කස් කරන්න යනවා. ටීචර්ත් එක්ක ගෙනිහිල්ලා ඩිස්කස් කරන්න ඕනේ. හැබැයි ඒ ගෙනියන්න බෑ එයාට කම්පියුටරයක් නැතුව. එහෙම නැත්නම් කම්පියුටර් තියෙන තැනටම ගිහලා තමයි එයාට පෙන්වන්න වෙන්නේ. Right? So he says no, I need the mobile one. The mobile එකක් ඕනේ, right? It will help me to study from anywhere, anytime. Alright. බලන්න mobile එකේ තියෙන benefits ටිකක් එතන කතා කරනවා. Anywhere, anytime. Right? So I have access. So if it's a mobile device, I have access because it's connected to the internet. Once it's connected to the internet, so I can access more details. Otherwise, he has anyway mobility, right? The internet නැති වුණත් computer is with him. Computer තියෙනවා එයා ගාව, so he can work, right? Anywhere, anytime, right? So that's a big advantage now, right? එතකොට බලන්නකො දැන් මේ දෙන්නගේ කතාව ඇතුළේදී වෙනවා පොඩි වෙනසක්. එක්කෙනෙක් තමන්ගේ වැඩ ටික කතා කරනකොට අනිත් එක්කෙනා කියනවා වැඩ ටික මට මීට වඩා ටිකක් එහාට ගිය දෙයක් වෙනවා. මට වැඩක් කරන්න ඕනේ. But still it should cater my other requirements. මොනවද මේ other requirements කියන්නේ? So basically mobility. This is talking about the mobility, right? So portability. The mobility කියන්නේ දැන් ජංගම කියන්නේ හැමතැනම ගෙනියන්න පුළුවන්. Portability ඒක තමයි කියන්නේ. ගෙනියන්න පහසුයි. ඒ facilities තියෙනවා, right? So anyway anytime I can work. එයා කියනවා මට හැමතැනම ඉඳලා මට ඕන වෙලාවක මගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒක තියෙනවා කියලා. බලන්නකො දැන් එතනම requirement එකක් තියෙනවා නේද? right. බලමු ඊළඟ පින්තූරෙන් මොකක්ද කියන්නේ? Are there any computers to suit the requirement of both of us? අපි දෙන්නටම ගැලපෙන requirements තියනවාද කියලා අහනවා. Yes, many types are available. We can either buy a computer or we can get a computer assembled to suit our requirement. Let's go and take a look around. Right. Right. දැන් ඒකට මේ අවශ්‍යතා ටික කැටගරයිස් කරගන්න ඕනේ. right? මම එදත් කියලා කිව්වා ඔක පන්තියේදී ඉන්ට්‍රොඩක්ෂන් එකේදී. right? දැන් බලන්න පුතා school work. right? දෙවෙනි එක business work. තුන්වෙනි එක mobility. නැත්නම් portability. මෙතන requirement තුනක් ගැන කතා කරනවා. තව මොනවද requirements ද අපිට ලෝකේ තියෙන්නේ? right?
දැන් මේ බිස්නස් වර්ක්ස් ගත්තාම තව දිගට අපිට කඩන්න පුළුවන්. හරි. අපි දැනට මේ ප්‍රධාන මේවා තුන ගමුකෝ. හරි. දැන් අපි ගමු මොනවද මේ ලෝකේ available අපිට devices මොනවද කියලා. මොනවද? desktop, laptop, mobile phone, තව tab. හරි. අපි හතරකට කඩා ගමු. ඔන්න බලන්නකෝ දැන් වෙලා තියෙන්නේ. හතරකට කඩා ගන්න. දැන් desktop, laptop, mobile, tab කියන එක මම ආයෙ කියලා දෙන්න ඕනේ නේද? So, can someone do his school work from desktop? Desktop එකෙන් use කරලා වැඩ කරන්න පුළුවන්ද? පුළුවන්ද බැයිද? Yes, he can. Using laptop? Yes. Mobile? Up to some level නේද? ඔයාලට මොබයිල් එකෙන් කරන්න බැරි දේවලුත් තියෙනව නේද? ලැප්ටොප් එකේ කරන. ක්ලාස් එකකට වගේ යන්න පුළුවන්. හැබැයි ස්කූල් අසයින්මන්ට් එකක් කරන්න පුළුවන්. හැබැයි මම කියනවා ලොකු Excel එකක් හදන්න charts දාලා ඔක්කොම කරලා ඒක ලේසිද? කරන්න පුළුවන්. හැබැයි it's very inconvenient නේද? ඒක ටිකක් අමාරුයි. ඒතකොට මේක අපිට පොඩි question mark එකක් තියෙනවා. tab එකත් ඒ විදිහටම තමයි. හරි. ඒතකොට මේ කරන තරම්ම කරන්න බෑ. ඒතර business works මොනවද කියලා මෙතන හොයාගන්න ඕනේ. එතන තියෙනවා ඊමේල් බලනවා නම් ඒ වගේ දෙයක්. ඊමේල් බලනවා නම් මොබයිල් ඒක හරි. දැන් මේක ලොකුවටම මෙහෙම කඩන්න බෑ. රයිට්. එතකොට මේ what type of work කියන එක අපිට එනවා. business work කිව්වකම business work ගොඩාක් තියෙනවානේ. හරි. ඊමේල් බලන එක නම් එයාට කරන්නේ yes මේ හතරෙන්ම කරන්න පුළුවන්. ඊමේල් එකට රිප්ලයි කරනවා නම් ඉන්ටර්නෙට් යන එක yes මේ හතරෙන්ම කරන්න පුළුවන්. හැබැයි graphics design එකක් කිව්වොත් සමහරලාට මේ පැත්තට යනකොට ටිකක් අමාරු වෙන්න පුළුවන්. වැඩ යන්න නේද? එතකොට එහෙම නැත්නම් ලොකු ප්‍රෝග්‍රෑම් ලියන්න ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නම් software engineer කෙනෙක් නම් මේ පැත්තට යන්න අමාරු වෙන්න පුළුවන්. මේ නෑ වැඩ කරන්න පුළුවන්. right? දැන් mobility portability එනකොට desktop එක mobility portability නෑ. desktop එක උස්සන් තැන යන්න බෑනේ. monitorුයි CPU එකයි නේද? system unit එකයි speaker දෙකයි keyboard mouse ගලවගෙන ගිහින් UPS එකයි ගිහිල්ලා තව තැනක හයි කරගෙන ඒක හරියන වැඩක් නෙමෙයිනේ. ඒතකොට desktop එක mobility නෑ. laptop, mobile, tab, yes. We have mobility facility නේද? දැන් mobility තියෙනවා. දැන් බලන්න ඔබ එක ඒවා එක requirement වලට cater කරන්න. දැන් මේ සමහරට හරියන්න පුළුවන්. desktop එක හරියනවා කියන්නේ laptop එක හරියනවා කියන එක. right ඒත් mobility නෑ. මෙන්න මේ එක කැටගරි වලට වැටෙන users ලා ඉන්නවා පුතාලා. මේ ඕන combination එකට යනකොට එයාට ඕනේ desktop එකක් හැබැයි යාට ඕනේ දැන් ඩෙස්ක්ටොප් එකක් අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට හරි එයාට ප්‍රශ්න තියෙනවා. හැබැයි යාට යම් කාලයක එනවා මොබයිල් රික්වයර්මන්ට් එක. මොබිලිටි රික්වයර්මන්ට් එක. එතකොට දැන් යා බලන්න ඕනේ ගන්න කලින් මට තා මාස 3කින් හරි මට තා මාස 3කින් I need sort of a mobility, portability, right? Why is that? So he already know that he's going to start a new course. එයා මොනවා හරි course එකක් කරන්න පටන් ගන්නවා මාස 6කින් after 6 months, right? So now we spend for the desktop, it will be a problem නේද? දැන් යාට laptop එකක් ඕන වෙනකොට යාට spend කරන්න සල්ලි නැති වෙන්න පුළුවන්. Right? So basically, අන්න ඒ වගේ upcoming, right? You have to foresee the requirements. චුට්ටක් ඉස්සරහා බලන්න ඕනේ. දැන් දෙයක් ගන්නකොට දැන් කෙනෙක් වාගෙන් ඇවිල්ලා අහුවොත් මේ කියනවා ඕ වගේ එකක් වාට කියනවා. right? ඔයා අන්තිමට තීරණය කරගෙන නම් යාට laptop එකක් නෙමෙයි desktop එකක් හරියන්නේ කියලා. හැබැයි යා කියනවා මම තව මාස 3කින් course එකක් පටන් ගන්නවා. සමහරට මට computer එක ගෙනියන්නත් වෙන්න ඉඩ තියෙනවා. එතකොට මොකද කියනවා? එහෙනම් ඉතින් desktop option එක out. So you can't
do mobility with the desktop. So definitely you need laptop or mobile or tablet, right? So these are the different scenarios, right? ඉතින් දැන් ඔයාලා මේ පාඩම ඉවර වෙනකොට මේ different scenarios වලට හරියන දේවල් ඉගෙනගෙන තියෙයි, right? හරි. අපි දැන් ඉස්සරහට යමු. දැන් ඔන්න ඔයාලට තේරෙනවා මේක different requirements වලට different equipments අපිට ඕනේ කියලා, right? So you have a basic idea, right? Now let's move into the identify the users. දැන් users ගැන තමයි මේ කතා කරන්නේ. එක එක requirement තියෙන users. දැන් මෙතන ඉන්නවා පුතාලා end user and system user කියලා. දෙන්නේ. end user system user. Right? මේ system user හදලා දෙන දේවල් තමයි end user පාවිච්චි කරන්නේ. So these are advanced type users. System user හදලා දෙනවා software එකක්. අපි හිතමු Microsoft Word. මේක හදනවා system usersලා ගොඩක් එකතු වෙලා. end user මොකද කරන්නේ? ඒක පාවිච්චි කරලා ඉවර වෙලා ලියුමක් හදනවා. ඊළඟ print out එකක් ගන්නවා. Yeah, in end user. So it's a consumer. දැන් ඔයාලා කඩේට ගිහිල්ලා මොනවා හරි කෑම කනවා. අපි ගමු මොනවද ගන්න තලගුලියක් කනවා. right? තලගුලියක් කද්දි මොකද වෙන්නේ? දැන් ඔයාලට තියෙන්නේ කඩේට ගියා ටක් ගාලා තලගුලිය අරන් කටේ දාන ටොපියක් කනවා. ටක් ගාලා කටේ දාන අයිස්ක්‍රීම් එකක් කනවා. But there are series of things happening before it comes to your hand නේද? ඔයාගේ අතට එන්න කලින් ගොඩාක් දේවල් නේද? දැන් ඔයාලට තලගුලියක් මෙහෙම ඔයාලා රස කර කෑවට තලගුලියක් මේක එන්න කලින් කොච්චර දේවල් කරන්න ඕනද? නේද? තල වවන්න ඕනේ. තල වවන්න ඕනේ. ඊට පස්සේ ඒවා කපලා සුද්ධ කරන්න ඕනේ. ඊළඟට ඒවා ගෙනල්ලා ඉවරලා අඹරන්න ඕනේ. sugar mix with the jaggery again හපුරුයි and the sugar ඒක හදන්න ඕනේ. ඊට පස්සේ ඒවා ඔතන්න ඕනේ, පැකට් කරන්න ඕනේ. පැකට් කරලා කඩේට එවන්න ඕනේ, ට්‍රාන්ස්පෝර්ට් කරන්න. බලන්නකො මේ process එක ඇතුලේ තියෙනවා මේ ටක් ගාලා ටොපියක් කටේ දාගත්තද මේ තලගුලියක් කටේ දාගත්තද වගේ නෙමෙයි. ඒක පිටිපස්සේ ලොකු process එකක් තියෙනවා. ඒ වගේ තමයි. දැන් ඔයාලා ලේසියෙන් ඔයාගේ app එක දාලා map මොකද්ද? Google Maps දාගන්නවා ටක් ගාලා යනවා යන්න ඕනතර බලනවා නිකන් නැත්තම් ඔයාලා නිකන් හරි වැඩෝ වගේ මේ වැඩ කරනවා. නැත්තම් ගේම් එකක් ගන්නකො. right? You take a game PUBG. I am not so interested about the games. හරි? දැන් හරිම interesting field එකක් ඔයගොල්ලෝ. තමයි දෙන්න. කොහොමද? කියන්න. UCSVR එකේ host කරලා තිබ්බ EDI එකේ post එක කරා. UCSVR එක? ඔව්. the host එක EDI කරා ඉන්ටර්නෙට් එකට host එක එකෙන් දීලා තිබ්බ රන්දීප කිව්වා 5 ගානකට host එක අයින් කරලා කියලා අද කවුරු හරි. කවුරුවත් අයින් කරන්නේ කවුරු හරි log වෙලා ඉතින්. හා? ඉතින් host එක දැන් ඉතින් developer ගාව ඇතිනේ ආයෙ host කරලා දාන්න කියලා. නෑ ඌට build එකක් ගහන්න try කරනවා නේ. දැන් ඕගොල්ලෝ වැඩක් ඉස්සරහටත් කොහොමද? එහෙම බෑ ඉතින් ඒක මෙච්චර කාලයකට වෙච්ච නැති දෙයක් නේ. host එක අයින් කරලා. host එක අයින් කරන්න නෙවෙයි බං ඔය මොකක් හරි කරන්න ගිහින් ඔය delete වත් වෙන්න ඇති ඔය. ඕක තමයි ඔය වැඩේ තියෙන ඔය වගේ ඒවා මචං එයාලා කරන්න ගියාම ඔය දන්නේ නැහැ කියන එක අන්තිමට එන්නේ. එහෙනම් දැන් host එක delete දැන් මේ ඔබ දැන් මෙච්චර කල් අනුරාධලා දුදීරලා host කරා ඔහොම කතාවක් අහලා නැහනේ. මෙයාලා මචං මෙහෙමයි සමහරලාට any remote desktop වලින් copy කරනවා. තව කෙනෙක් session එක ගන්නකොට එක්කෝ අරක මැකිලා ගිහින් copy වෙලා නැහැ. ඕවා තමයි ඔය වෙන්නේ. කොච්චර අය කිව්වත් ඔය මේගොල්ලන්ගේ මේ පැත්ත හැදිලා නැහනේ. ඔව් ඔයා දාන්න කියන දාලා ආයෙ config කරන්න කියන මොකද host එක දැන් අපි කොහොමත් මේ git එකට දානවනේ.
දාලා ඉවර වෙලා ඒව කරන්න කියන්න. නමුත් ඕක මේ ඉස්සරහට වෙන්න බෑ හොස්ට් එකක් කරනවා නම් ඒක කවුරු හරි ප්‍රයිමරි යූසර් කෙනෙක් කරන්න ඕනේ ඕක. හොස්ට් එක දැන් මට ගන්න කිව්වනේ දැන් මේක මොන මොකක්ද කියලා බලන්න බලමු තියෙන හොස්ට් එක ගන්න බෑ. හොස්ට් එක ඉස්සෙල්ලා ඔයාගේ ඩිපොසිට් එකක් තියෙන්න ඕන. හොස්ට් කරන එක වෙන කොහෙට හරි ලෝඩ් කරලා තියලා තමයි ඔයා දැන් ඔයා මම හොස්ට් මමවත් බෑකප් කරන්නේ නැහැ හොස්ට්. ඇත්තම කියනවා. දැන් මට හොස්ට් එකක් ගන්න බෑ මේ හදිසිය කවුරු හරි හොස්ට් එක ඉල්ලුවා මට දෙන්න හොස්ට් එකක් නැහැ. මොකද ඒක ගිට් එකේනේ තියෙන්නේ. හරි ඔයා මේන්ටේන් කරන්න කියන්නේ. හරි තියෙනවා කියන්න. හරි ඕකේ. දැන් එතන පුතාලා sorry. දැන් මෙතන end user and system user කියලා දෙන්නෙක් ඉන්නවා. දැන් system users තමයි මේකේ අමාරු පාර්ට් එක කරන්නේ. දැන් මම කියේ ගේම් එකක්. ගේම් එකක් හදන්න කොච්චර මහන්සි වෙන්න ඕනද? ලොකු users ප්‍රමාණයක් හදන්න ඕන. but as an end user you can entertain නේද? you all can entertain. අර හරි ලස්සනයි මේක මෙයාට වෙඩි තිබ්බත් එකම wow කියන වලට පුළුවන්. but there are system users. they are very advanced type users. so අපි try කරන්න ඕනේ මේ end user කෙනෙක් කියන්නේ මේ end user කියන්නේ මාකට් එක. ඇත්තටම දැන් කඩේ ගත්තොත් එහෙම end usersලා කියන්නේ consumersලා. right? බඩු ගන්න අය. හැබැයි මේක පිටිපස්සේ ගොඩාක් අය මේකෙන් earn කරනවා. right? ඔයා රුපියල් 100ක් දීලා ගන්න බඩුවෙන් සමහරට ගොඩාක් අය හම්බ කරනවා. ඔයා රුපියල් 100ක් දීලා තමයි ඔයා ගන්න. right? දැන් උදාහරණයක් විදිහට මම කිව්වා Uber app එක. ඒක app එක free. Uber app එක free නේද? හැම දැන් Uber app එක ඩෙවලොප් කරලා ඉවරලා යා මෙයා කිව්වා මෙන්න මෙහෙම ටැක්සි සර්විස් එකක් තියෙනවා. යා ඩ්‍රයිවර්ස්ලාට වෙනම app එකක් දුන්නා. කන්සියුමර් සිස්ටම් එක ඩෙවලොප් කරලා end users දුන්නා. හරි වාට මේකෙන් ටැක්සියක් ඕඩර් කරන්න පුළුවන්. right. fine. so how he earns? දැන් කොහොමද Uber එතකොට ලොකු කම්පැනියක් වෙන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා දාන ඕනම ටැක්සි හයර් එකකට percentage එකක් එයාගේ profit එක Uber එකට යනවා. ඒ කියන්නේ ඔයා රුපියල් 100ක හයර් එකක් ගියොත් රුපියල් අපි හිතමු 10ක් නිකම්ම Uber එකට යනවා. දැන් ඔයා රුපියල් 100ක් වියදම් කරනවා end user end customer. ඒකෙන් 10ක් Uber එකට යනවා. 90ක් driver ට හම්බ වෙනවා. ඒ driver යා fuel වලට වියදම් කරන්න ඕනේ. spare parts වලට වියදම් කරන්න ඕනේ. vehicle එයාගේ earning එක ඒතකොට profit ඔක්කොම එක යාට රුපියල් 90ක් හම්බ වෙනවා. එයා මෙන්න මේ circle එක හැදුවා Uber app එකකින්. right? so he joined driver and end user. එයා join කරා. right? and he earns profit. මේ silently දැන් මේ වගේ දවසට කීයක් යයිද? ලෝකෙ පුරාම හැම රටකම හැම ට්‍රිප් එකක් හැම දාන හැම මේවාට කියන සයිඩ්. නිදාගෙන ඉන්නකොට සල්ලි වටන ක්‍රම. නේ. ඕගාන සල්ලි. බාන්න concept එක. ලෝකෙ කොහේ හරි කෙනෙක් ටැක්සියක් ඕඩර් කරනවා. අපි හිතමු එහා කෙරෝලේ නිව්සීලන්ත වල අර කෙරෝලක එයා මොකක් හරි ටැක්සියක් දානවා. අර USA තියෙන කම්පැනි එකේ Uber කම්පැනි එකට මම USA දන්නේ නැහැ. USA වෙන්න ඕනේ. ඒ කම්පැනි අයිතිකාරයට ටොං ගාලා ඒකෙන් සල්ලියක් යනවා. how intelligent නේද? බලන්න thinking pattern එක. right? marvelous thinking pattern එක නේද? මම earn කරනවා ඉන්නේ මාන්න හිතන්න. මේ ඔයාලට app එකක් develop කරොත් ඔයාලට ඒ develop app එක host කරලා ඉවරලා play store එකට දාලා ඉවරලා download කරන ගමන් සල්ලි හම්බ කරන්න පුළුවන් නිකන්. ඕවා ඇතුලේ සල්ලි it's right? so money game එක. හරි. අපි කීකේ end user and system. so system users always they are end users. so sorry end users they are actually consumers. එතකොට වායතන මෙන්න මේ දෙපැත්තට user type දෙකක් ඉන්නවා. right? එතන පොතේ මොකද්ද කියන්නේ? the one who uses a computer is generally referred as a user. හරි. computer user කියන එක තමයි ඔය කියන්නේ. computer පාවිච්චි කරන කෙනාට සාමාන්‍යයෙන් කියන නම තමයි user. right? so we can divide into two types, end user and the system user. right? different users working from different areas in information and communication technologies have different designations. the following table shows few examples. right? එතකොට මේ user කෙනෙක් computer පාවිච්චි කරන කෙනෙකුට අපි කියනවා computer user කෙනෙක් කියලා.
එතකොට ඒගොල්ලෝ පාවිච්චි කරන විදිහ අනුව different designations තියෙනවා. Designation කියන්නේ මොනවද? තනතුරු. Right? So here now I am using a computer, right? So I'm here ICT teacher, ICT instructor. මගේ රෝල් එක. එතන මම කම්පියුටර් එක පාවිච්චි කළා. So you are end user as a student. ඒකත් රෝල් එකක්. නේද? different අපිට designate තනතුරු දැන් මෙතන තනතුරු මොකද්ද? ගුරුවරයා සහ ශිෂ්‍යයා කියන තනතුරු තමයි මේ අපේ මේක අස්සේ තියෙන්නේ. තව මොනවද තියෙන්නේ? right? programmer. අපි දැන් ප්‍රෝග්‍රෑම් කරන්නේ අර ස්ක්‍රැච් වලින් එහෙම ප්‍රෝග්‍රෑම් ලියුවේ ඉස්සර අපි. ඒකට ඒ වගේ ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑමින් ලියන අර වෙබ් ඩෙවලොප් කරේ. හරි ඒක ප්‍රෝග්‍රෑමර්ද. අපි එයාට දෙන තනතුර මොකද්ද? කම්පියුටර් ලෝකේ ආව හඳුන්වන්නේ කොහොමද? ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදියට. right? network administrator. අපි ඉගෙන ගත්ත ඉන්ටර්නෙට්. කොහොමද අර ඉන්ටර්නෙට් වලින් ඊමේල් එකක් ඉන්ටර්නෙට් හරහා ඊමේල් එකක් යන්නේ www කොහොමද වෙබ්සයිට් වැඩ කරන්නේ කොහොමද කියලා අපි ඔක්කොම ඉගෙන ගත්තා. right? ඒ network design කරන කෙනා ඒ කට්ටියට මොකක්ද අපි කියන්නේ? network engineers, network administrators. network administrators. ඒතර ඒගොල්ලෝ තමයි network එක ඇතුලේ සියලුම configuration හදලා ඒ ඔක්කොම දේවල් කරන්නේ network එක වැඩ කරවන්නේ කොහොම හරි network එක designing, maintaining, troubleshooting ඔක්කොම. ඒ කියන්නේ network එක design කරන තැන ඉඳන් වැඩ කරන තැන ඉඳන් basically troubleshooting. So if someone says my network is not working අන්න ඒ වගේ වෙලාවට ගිහලා බලන්න ඕනේ what has happened. There are so many network equipments, right, behind the screen නේද? දැන් මේක network මෙතන ඉඳන් මෙතන data එක ගියාට ඕකට ගොඩාක් දේවල් පිටිපස්සේ තියෙනවා. අපි ඉගෙන ගත්ත routers ඉගෙන ගත්තා, switches ඉගෙන ගත්තා, ඔය දේවල් ඉගෙන ගත්තේ network interface cards ඉගෙන ගත්තා නේද? network cable, wireless ඔය ඔක්කොම ඉගෙන ගත්තා. ඔක්කොගෙන් ප්‍රශ්නේ බලලා කියන්න ඕනේ right මෙතන ඉඳන් මෙතනට මම ඊමේල් එකක් ගියා මේක ගිහිල්ලා නැහැ. why is that? what has happened? ඔන්න ඕක diagnose කරන්නේ කවුද? network engineers ලා. So it's a designation. So manage and maintains the computer networks. It's a good profile, right? පළවෙනි එකන develops computer programs. හරි තුන්වෙනි එකන තමයි system analyst, right? design information systems. අපි software development කරන කාලේ වෙලාවෙදි මම ඔයාලට කියලා දුන්නා නේද? එක්කෙනෙක් ගිහිල්ලා අර pharmacy එක මොනවද requirement එක ඔයාලට කොහොමද මේක වෙන්න ඕනේ? අන්න ඒවා කතා කරේ. එතකොට අන්න එයා බලනවා what are the requirements. So basically he get a request to develop a computer program. Right? Before develop a computer program, we need to analyze the requirement. So it's a designation in computer world. මේක කියන ගොඩාක් බරපතල designation එකක් තමයි system analyst කියන්නේ. එයා ටිකක් ඉහළ තලයේ කෙනෙක්. මොකද එයාට හොඳට experience එකක් තියෙන්න ඕනේ software ගැන. නැත්නම් analyst කෙනෙක් වෙන්න බෑ. මම analyst එතනින් ඒව කරන්න බෑ. තමන් කියන විදිහට program එහෙම කරන්න බෑ පුතාලා. එයාට හොඳ knowledge එකක් තියෙන්න ඕනේ. එයා each and every concept එකක් හිතන්න පුළුවන් වෙන්න ඕනේ මේ analyst කෙනෙක්. ඒ කියන්නේ programmer කෙනෙක් විදිහට පටන් ගත්තා. හරි? software engineer කෙනෙක් විදිහටත් වැඩ කරලා. software engineer වල ඉහළම position එකක් තමයි ඔය කියන system analyst කියන්නේ. so හොඳටම තේරෙන්න ඕනේ ගිහිල්ලා ඇයි ඉතින් වෙන කෙනෙක් ගාවට ගිහලා requirement එක ගන්න කොහොමද අනේ තේරෙන්නේ නැතුව. එයා හොඳට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ system analyst කෙනෙක් වෙන්න. නැත්නම් යාට මිස් වෙනවා. ප්‍රෝග්‍රෑමර් ලියන්න ගියාම අරක අහගෙන නැහැ මේක අහගෙන නැහැ මේක දැන් මොකද වෙන්නේ? අතන මිස් ඉන්නේ මේක මෙතනින් යනකොට මේක මෙහෙම වෙනවා. එතකොට මේක නැතුව කොහොමද මේක ඔන්න ඔය ප්‍රශ්නේ එනවා ප්‍රෝග්‍රෑමර්ට. ඇයි එයා දන්නේ ප්‍රෝග්‍රෑම් කරන්න එයා කිව්වා අපේ කෑලි අඩුයි. so system analyst එයා ඩිසයින් කරනවා සිස්ටම් එක end to end ඩිසයින් කරනවා මේක මෙහෙම මේක මේ විදිහට තියෙන මේ ටේබල් එකේ මේ ෆීල්ඩ්ස් තියෙනවනේ මෙතන තමයි යූසර් නේම් පාස්වර්ඩ් ගහන්නේ මෙන්න මෙහෙම එයා end to end ඩිසයින් එකක් හදනවා. right? so he used techniques for those things. එයා නිකන් කරන්නේ එයා එක මොඩල්ස් තියෙනවා එයා. waterfall model කියයි scrum මට මතක නැහැ දැන් software design කියන්නේ software development life cycle කියලා කියනවා. right? so ඒකේ තියෙනවා ඒ development phases එක models තියෙනවා. right? ඒ වගේ එක models වලින් එයා system එක design කරනවා. right? එතකොට ඒ වගේ ලොකු ටාස්ක් එකක් කරන කෙනෙක් තමයි system analyst කියන්නේ. software engineer එයා develops software engineers are basically program. It's a sort of a programming part. Software engineer, it's a sort of a similar task. Programmer කියලා කියන්නේ software engineer කියලා කියන්නේ. So
he is developing softwares. Computer application assistance. ඒක ඇවිල්ලා අර end user පැත්තට වැටෙන එක. Application assistance. He is using the software. එයා ලියුමක් හදනවා. ලියුමක් draft කරනවා. එහෙම නැත්නම් පොඩි Excel sheet එක වැඩ කරන presentation එකක් හදනවා. එයා use කරනවා මේ system users ලා design කරපු softwares මොන හරි පාවිච්චි කරලා හදනවා. So is a end user, application assistant, web developer. Again is developing websites. And maintain website තමයි HTML කරන්නේ. it's a අන්න ඒවා හදන කෙනාට අපි කියනවා web developer. මේවා රැකියා අවස්ථා. මේවා තමයි මම කිව්වේ දැන් මම ඉදිරියේදී වෙනස්කම් වලට ඉස්සර මේවා හරි prominent job roles. But now AI gradually, right, overriding the employee profiles, right? එතකොට job roles. එතකොට ඒවට පොඩි attack එකක් එනවා දැන්. එතකොට ඔයාත් smart වෙන්න ඕනේ AI පාවිච්චි කරන්නේ කොහොමද දැන් software develop කරන්නේ. AI කොහොමද use කරන්නේ. දැන් ඇත්තටම පුතාලා ඉස්සරහට ඕන වෙන්නේ AI හින්දා මට මොකුත් කරගන්න බෑ කියලා රෙද්දක් පොරවගෙන නිදා ගන්න නෙමෙයි. right? AI ට කියලා මගේ වැඩේ කරගන්න. ඒකයි කරන්න ඕනේ. මට තියෙනවා පැය 6ක ලෙක්චර් එකක්. පැය 6ක ඔන්න මම ගිහිල්ලා ක්ලාස් එකකට ගිහිල්ලා ඉවර වෙලා මේකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා මේ සිංහල මීඩියම්ස් වල. හරි? තාම සිංහල ඒවා සමරයිස් කරන tools අඩුයි. right? So if this is a total English lesson, then මේක අපේ full English lesson එක ගන්න. So the AI agent can summarize the contents. බලන්න කොච්චර මම මේ presentation දැන් මම full English presentation එකක් කරලා ඉවර කරොත් පුතේ පැයක් දුන්න පැයක් presentation එකක් කරා කියන්නකෝ. right? Just after my meeting I can get the summary. Even the end users can, the participant can get the summary of that meeting. ටග්ගාලා යනවා එයා සම්බන්ධ මෙන්න මම කතා කරා මෙන්න මේ වෙලාවේදී මේක කතා කරා මේක කතා කරා මේක කතා කරා මේ කියලා පොඩි නිකන් පැයක් කතා කරපු එක එයා විනාඩි 10න් සමරයිස් කරනවා. විනාඩි 10ක සමරි එකකට හදලා කියනවා. එයා ඒකට දැනුත් කියනවා මම මෙන්න මේ වෙලාවේ මේක ගැන කතා කරා 10:43ට ඉඳන් 44 වෙනකල් කතා කරේ මෙන්න මේ ගැන. right? මේකේ මෙන්න මේ සම්පූර්ණ කතාවේ සාරාංශය මේකයි. කොහොම කියලා එයා ලස්සන ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් හදනවා. සම්මරි. Now also it's happening. අපි මේ practically කරන දේවල් කියන්නේ. right? අපේ ආයතනවල අපි මේ practically කරනවා. right? ලොකු meetings ඉවර වෙලා එයා කියනවා දැන් හිතන්නකෝ දැන් සනුජිතුව අපේ නෙතුම් පුතුලා අපිව කතා කර කියලා. එතකොට එයා කියනවා මෙන්න මේ 7:8:25ට සනුජිතුව මෙන්න මේ කමෙන්ට් එක දැක්කුවා. ඒකට දුන්න උත්තරය මේකයි. කොහොම කිය හදන්න පුළුවන් එයාට. බලන්න ඔච්චර ලේසිද ෂෝට් නෝට් එක ගහලා දෙනවා. හැබැයි ඉතින් පාඩම් කරන්න ඉගෙන ගන්න හොඳයි කැම්පස් වලට. higher education වලදී මේක හරිය important. හිතන්නකෝ ජොබ් එකක් කරන ගමන් කවුරු හරි ඩිග්‍රී එකක් කරනවා කියලා. එයාට ඉතින් වැඩ වැඩි නේද? මහන්සි එකක් අර පැය 4-5 ලෙක්චර් සම්පූර්ණ යන්න බෑ. එයාට කොච්චර ලේසිද? අපි එයාට කියනවා here is the lesson, right? Recorded lesson. Go through this and get me the summary. ඒ කියන්නේ එයාට වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්නේ. පැය 6 වීඩියෝ එක නැත්තම් මම රෙකෝඩ් කරගත්ත එක අප්ලෝඩ් කරනවා. වීඩියෝ එක නැත්තම් ඔඩියෝ ෆයිල් එක. එයා ඒක ට්‍රීස් කරලා සමරයිස් කරලා දෙනවා. හරිම important නේ. right? Even mobile phones can do now live translations. දැන් මම චීනට ගියොත් මොකද්ද කරන්නේ? මම මේ ෆෝන් එක මෙහෙම අරගෙන මගේ ෆෝන් එක දාගන්නවා ඒ translators. ඊට පස්සේ මම කියනවා දැන් ඉංග්‍රීසි වලින් මම කියනවා අපි දැන් බඩුවක් ගන්න ගියා. හැබැයි දැන් ඒ චීන භාෂාව විතරයි ඒගොල්ලෝ දන්නේ. මට දැන් කියා ගන්න දාන්න. මම කියනවා what's the price of this item කියලා මම අහනවා. මේ price එක කීයද කියලා. මෙයා ඒක අහගෙන එයා අනිත් පැත්තෙන් චීන භාෂාවට හරවලා එයාට කියනවා ඒ චන්චුන් කියලා. එයාට කියනවා ඒක. හරි. එතකොට එයා එක්කසේ ආයෙ චන්චුන් වලින් මගේකට කියනවා. එයා ඒක අහගෙන ඉඳලා මට අනිත් පැත්තට ඉංග්‍රීසි වලින් කියනවා this is $10 කියලා. අන්න ඒ වගේ මේ live translations වෙනවා. දැන් ඉතින් මේවා නිසා තමයි මේ දියුණු වෙලා තියෙන්නේ. මේ දේවල් හරියට හරි. right? ඔන්න බලන්න computer users, the end users and system users අපි කතා කරා. අපි ඒවා පාවිච්චි කරනවා පිටිපස්සේ ඉන්න designers ලා, system users ලා, right? Selection of a computer to suit
user requirements. Excuse me. දැන් user ගේ අවශ්‍යතාවය අනුව දැන් කම්පියුටර් එක ගන්න යන්නේ. right මම දැන් ඒක ගැන තමයි මම කතා කරේ ඉස්සෙල්ලාම non portable computers right non portable කියන්නේ පුතාලා ගෙනියන්න බෑ. එහෙම ගෙනියන්න බැරි computers. right අපි ගමු user requirements relate to tasks that are carried out by using a computer. The following figure provides the examples for user requirement. දැන් ඔන්න example එකක් අපිට දීලා තියෙනවා. Playing computer game. අපි දැන් කතා කරපුවම තමයි හරි. Preparation of documents. මම documents හදනවා. Access internet. I just browse the internet because I'm searching the contents right through the internet. Editing audio video material. It's a resource hungry task. මොකද resource hungry task කියන්නේ. ඒකට ගොඩක් resource ඕන computer එකේ. So editing audio video අන්න කෙනෙක් ඉන්නවා is a bit of serious user නේද? එයා ලොකු වැඩක් කරන්නේ. editing audio video especially video editing. It's a very resource hungry activity. ඒකට ගොඩාක් resources ඕන. right? and තව කෙනෙක් ඉන්නවා graphic designing. same graphic designing also avatar බැලුවේ කවුද? කවුද බලන්න මෙතන avatar බලන්නේ? right එක්කෙනයි. කවුරුත් avatar බලලා නැහැ. කොහොම හරි අපිට තාත්තට කියලා avatar බලන්න. අනිත් අය ඉන්නව නේද? raise hand කරන්න බලන්න avatar බැලුවේ නැතත් කමන්නේ. ඉන්නවා. හරි. okay yes doctor. එතකොට එක්කෙනා avatar බලලා තියෙනවා. avatar 1 2 3 ත් ඇවිල්ලා තියෙනවා. හරි. it's a sort of a good movie series. ඒක හොඳ movie series එකක්. එක revolutionary creation එකක්. sort of. ඒ කියන්නේ ඒවා ටිකක් මේ එහා අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ටිකක් එහා high technology usage එකට ගෙනිච්ච නිර්මාණය වගේ නම් බලුවට කමක් නැහැ. right? time එකක් තිබ්බොත් ඔය I think පොඩක් නේද? this is human life නේ. right? හොඳ එකක් මම කියන්නේ මේ යන්න අවශ්‍ය මේ අර මොකක්ද අර කාලේ නාස්ති කරන ගෙවල් වලට හොරුත් පනින්න හවස 7:00 ඉඳන් 9:00 විතර වෙනකල් අර කට අරගෙන බලන් ඉන්න නිකන් කාලේ නාස්ති කරන ඒවා නෙමෙයි. හරිද? නිකන් මේ කෙල්ලෝ ඒගොල්ලෝ කතා කර ඉන්න ඒවා අමුතු මේ ලෝකෙ වෙන්නේ නැති දේවල් කතා කරන්නේ. ඒවට ඉතින් අපහාස කරනවා නෙමෙයි. මේ අපිට වැඩකුත් නැහැ. එයාලා ඉතින් ඒක එයාලගේ නේද? එයාලගේ ආදායම් මාර්ගනේ. so අපිට ඒක අදාළක් නැහැ. එයා කරන දේවල් බලන්නත් ඉන්න බෑ. හැබැයි there are good things, better things than those kind of stuff. නේද? ඔයිට වඩා පොඩි better things තියෙනවා ලෝකේ. අන්න ඒ වගේ බල ෂා. ඒක අපි ඒවා දැකලා නිකන් වාව් ගන්න ඕනේ නැහැ. නමුත් අපි ඒ වෙලාවේ වාව් කියන්න ඕනේ. මොකද සමහර දේවල් මේ හොඳ creations ලෝකෙට අලුත් දේවල්. right? so it's a good innovation. අන්න ඒ වගේ දේවල් අපි බලලා හදාගමු. right? so anyway graphic designing. so graphic designing video editing වගේ ඒවා highest එකක් බලා ගන්න ඕන නම් තමයි ඔයාලා ඔය ගිහිල්ලා IMAX මොනවාද මේ what you call avatar වගේ films බලන්න ඕනේ. දැන් highest ගොඩාක් high resources. They use very high resources to manage produce those kind of movies. හරි අනේ ඔයගෙන් පොඩක් බලන්න ඕන. බැලුවට කමක් නැහැ. right? හැමෝම ගිහින්. right? දැන් දැක්කනේ ඔයාලා computer එකක් ගත්තාම different requirements තියෙනවා. so computer is suited to user requirements can be selected from those available in the market. Figure 1. A computer can be assembled to suit user requirement. මම ටිකක් මේ සැරේ පුතේ මම පොතත් එක්කම වගේ යන්න කියලා බැලුවේ. ඒතකොට ඔයාලටත් ලේසි. ඔයාලා පොතේම හරි ඒකට අදාළ දේවල් මාක් කරගෙන මම පොතත් කියවගෙන මම හිතනවා ඔයාලට ලේසි වෙනවා. ඒතකොට මම මගේ අරෙන්නෙත් නෑනේ. හරි. එතකොට මම ටිකක් මේ සැරේ පොතට කිට්ටුවෙන් යනවා කියලා හිතාගත්තා. දැන් ගිය සැරේත් එහෙම තමයි කරේ. නමුත් මම දැන් මේ
පොතේ තියෙන හැම කරුණක්ම ඔයාලට පැහැදිලි කර කර දීගෙන යන්නේ. හරි? එතකොට ඔයාලට තවත් මේක familiar වෙයි. Right? So computers can be classified according to their nature and the use as follows. හරි. ඔන්න දැන් computers දැන් ඒ එක requirement වලට අපි දැන් classify කරන්න යන්නේ. Non portable computers. non portable කියන වචනේ මම කියලා දුන්නා දැන් ලස්සනට. දැන් mobile mobility portability කියන්නේ ඒක දෙකම එකම දේ ගන්න. Right? So you can't move. Right? මොනවයි computers you can't move? Desktop computers. කියන්නේ ඒවට කියන්නේ work stations කියලා. Server computers. Server කියන්නේ very high. ඒකත් computer එකක්ම තමයි. ඒකට ඔබ desktop හරි ඒ වගේ computer එකක්. But it's very heavy. හරි server computers ගොඩක් බරයි සාමාන්‍යයෙන්. මොකද ඒවා හදලා තියෙන්නේ අර සාමාන්‍ය work station එකට වඩා features වැඩි කරලා. hardware items වැඩි. So it's bit heavy and it has a very high computing power. So තැන් වල ගෙනියන servers නෙමෙයි සාමාන්‍යයෙන් තියෙන්නේ data centers වල. මොකද they needs high cooling power. ඒ කියන්නේ air conditioning capability එකක් තියෙන්න ඕනේ. Right? server computer දැන් desktop නම් ගෙවල්ලත් ඔයගොල්ලෝ දාගෙන දුවනවනේ. But for servers you can't manage server like that. So because it generates so much of heat because the processing power is high. And processor එක ගොඩාක් වේගෙන් වැඩ කරනකොට මොකද වෙන්නේ? ඔයගොල්ලෝ වේගෙන් දිවුවොත් මොකද වෙන්නේ? දාඩිය දානවා. ඒ වගේ කම්පියුටර් වේගෙන් වැඩ කරොත් මොකද වෙන්නේ? සර්වර් එක වේගෙන් වැඩ කරන්න ඕනේ. මොකද එක්කෙනෙක් නෙවෙයිනේ සර්වර් එකකින් ඉල්ලන්නේ. මිනිස්සු ගොඩාක් සර්වර් එකකින් ඉල්ලනවා. මට මේක දෙන්න අරක දෙන්න මේක. ඕම ඉල්ලනකොට යාට වේගෙන් වැඩ කරන්න ඕනේ. ඩෙස්ක්ටොප් එකේ එච්චර processing power එකක් ගන්න නැහැ. Right? So server needs very high cooling mechanism. ඒක තමයි air conditioning. අපි ඔය කතා කරන්නේ නේද? ඒ දවස්වල IT room එකට යනකොට සපත්තු ගලවලා dust එක ඒවා පරිස්සම් කරගන්න තමයි ඔක්කොම කිව්වේ. හරි? So high and the electricity. Very stable electricity දැන් UPS දාලා නැත්නම් server කියන අපි off වෙන්න on වෙන්න ඔහොම බෑ. එක server එකක් off වුණොත් ගොඩාක් මිනිස්සුන්ට වැඩ කරන්න බැරුව වෙනවා. Right? So basically server needs very good redundant air conditioning and the redundant electricity, right? ඒ කියන්නේ uninterruptible electricity supply එකක් ඕන වෙනවා. ඒ කියන්නේ හොඳට convenience space එකක් තියෙන්න ඕන server computers. So එතකොට ඒවත් non portable, right? Desktop workstations and all in one computers. All in one කියන්නේ පුතාලා මෙතන computer එකේ monitor එකක් විතරයි පේන්න තියෙන්නේ. ඒක ඇතුලේ CPU එක කනෙක්ට් කරලා තියෙනවා. ඒක සිස්ටම් යුනිට් එකයි ඔක්කොම එකක් විදිහට අරගෙන ඉවරලා ඔයාලා දැකලා ඇති ඔය කඩවල වල එහෙම තියෙන අර POS systems ටක් ටක් ගාලා වැඩ කරන්නේ ටච් ස්ක්‍රීන් තියෙන බිල් එහෙම ගහන්න. අන්න ඒවා all in ones. ඒතර ඒකේ කැමරාවත් ඒ කම්පියුටර් එකේම තියෙනවා. ඒවා ටිකක් ලොකුයි ඩෙස්ක්ටොප් වගේ. but ඩෙස්ක්ටොප් එක තරම්ම කෑලි නැහැ. සිස්ටම් යුනිට් UPS එහෙම නැහැ. තනි සෙට් එකකට තියෙන all in one computer එකක් කියන්නේ. හරි. එතකොට ඒක those are categorized as non portable non mobile computers. හරි. ඊළඟට they are operated using the main electrical power supply. These computers are large size and relatively heavy. On size එකත් වැඩි, බරත් වැඩි. Therefore they are installed and used in places like houses, school and offices. among data centers. මොනවා හරි හොඳ cool environment වල තියලා තමයි ඒවා තියෙන්නේ. මොකද ඒවා උස්සන් යන්න බෑ තැන් වල බරයි යට ඉලෙක්ට්‍රික් කරන්ට් එක ඕනේ බැටරි වලින් මේ දුවන්නේ කෙලින් ඩිරෙක්ට් කරන්ට් එකෙන් දුවන්නේ. දැන් ලැප්ටොප් වල එහෙම ෆෝන් වල බැටරි තියෙනවනේ. ඒතර කරන්ට් එක charge කරගෙන ඔයාලට එළියට ගිහින් වැඩ කරයි. දැන් මේකේ එහෙම බෑ. right? හරි. ඒතර computers for mobile use. අන්න දැන් ඔන්න ගෙනියන්න පුළුවන් දේවල්. මොනවද? laptops, notebooks, tablet computers. ඔයා කියනකොටම තේරෙනවා laptop පුළුවන්, notebook පුළුවන්, tablet computers and smartphones can be considered mobile phones. They called rechargeable batteries. Right? They are equipped with rechargeable batteries. Battery අනවත charge කර ගන්න පුළුවන් batteries තියෙනවා. Therefore, they can be used when traveling in buses, trains, aeroplanes from any convenience place. දැන් ඔන්න රචනාවල් ලියන්න આવොත් ඔය දෙක ගැන ඔයාලා රචනාවල් ලියන්න පුළුවන්. තැන් වල ගෙනියන්න පුළුවන් අපිට ඕන තරම් ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි තියෙනවා නම් we can work much smarter නේද? පොඩ ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එකේම තියෙනවනේ දැන් SIM එකක් එහෙම 18ක් ගාලා ඕන තරකට යන්න පුළුවන් නම් නැත්නම් hotspot කරලා ටක් ගාලා ඕවා දැන් කියනකොට තේරෙනවනේ. right? So become more convenient. right? So you should be able to explain what are non-portable computers and what are
portable, others mobile computers. What's the difference? Why it is different, right? Who uses this kind of computers? Where we are keeping those කොහෙ කොහෙද තියන්නේ, කවුද use කරන්නේ? ඔය දේවල් ඔක්කොම දැන් ඔයාලට රචනාවක් වගේ ලියන්න පුළුවන්. පොඩි ලකුණු 5 10 ප්‍රශ්න වලට වහනවා. හරි. දැන් ඔය ටික මාක් කරගෙන දැන් මම කියනකොටම මාක් කරගත්තා නම් හරි. right අපි පාලන පන්තියේ පැටර්න් එකටම අපි යමු. හරි. ඊළඟට තියෙන ලස්සන පින්තූර type of computers desktop තියෙන අන්න all in one එක මම කිව්වේ අර තියෙන. ඒතර wireless keyboard mouse තියෙනවා එකත් එක්ක laptop computer notebook computer right. So laptop computer, what's the difference between laptop computer and notebook computer? මොකද්ද මේ දෙකම එක වගේ නේද? but notebook computer still කවුරු හරි කියන්න හදනවද මොනවද? කියන්න බෑ notebook computer එක laptop එකේ වෙනස මොකක්ද කියලා. දෙකම එක වගේ. Yeah, exactly. And it's not heavier than the laptop computers. It's more portable. බර අඩුයි laptop එකටත් වඩා බර අඩුයි and the size is small, right? So notebooks, those are notebooks. එතකොට ඒකට අග්ගාල bag එකේ පොතක් වගේ දාගෙන යන්න පුළුවන්. Laptop still it's a bit heavy, right? So notebook computer and the laptop computer. So there's a slight differences, right? And the tablets, right? So you basically in tablets you don't get physical keyboard. එතකොට physical keyboard එක ගේන්නේ නැහැ. එතකොට ඒක on screen keyboard එකක් තමයි එන්නේ. එහෙම නැත්නම් ඔයාලට වෙනම keyboard එකක් attach කර ගන්න වෙනවා. The computing power is comparatively lower than the laptop and the notebooks. පොඩක් computer power එක අඩුයි මේ tablet එකේ. හරිද? ඒක කරන්න පුළුවන් වැඩත් ඒ සමගම අඩු වෙනවා, right? And smartphone we can't. So the scope is very high, right? So you can have a very smartphones, not the non-button one, right? Smartphones. That means basically you have a internet facility, right? Smartphone is basic smartphone to very high-end smartphone. Options there, right? Apple, Samsung, right? They have entry-level phones, mid-range phones, upper mid-range phone, flagship devices. කොහොමද මොබයිල් කඩන්නේ නේද? entry level මේවා ඕන දැන් ෆෝන් එකක් ගන්න කවුරු හරි අහුවොත් කියන්නේ මොකද? entry level model තියෙනවා. entry. හරි. ඊළඟ mid range. mid range. entry level, mid range. හරි. ඊළඟට upper mid levels උත් තියෙනවා. පුතාලා විනාඩි දෙන්න. යන්න. තාමත් නෑ තමයි. මම අර යාළුවට එව්වේ අර ස්පෑම් වෝල් එකෙන් දාලා තියෙනවා නේද ඒ මැසේජ් එක. මේ ඒගොල්ලන්ගේ පැත්තෙන් කොහොමද කරන්න දෙයක් නැහැ ජානක. අපිට ඒතකොට ඩයලොග් එකට ඔව්. ඒක තමයි මම මේ මාත් බල ඉන්නේ. ඒ තමයි දැන් මේක යන විදිහට කොයි විදිහට මේවා වෙයිද දන්නෙත් නැහැ. ඉතින් එහෙම වුණොත් අපි වෙන සොලියුෂන් එකක් නෑ එහෙම පේමන්ට් එක කරන්න දැන් ඒස් අපි කරේ දැන් ස්පෑම් වලකනේ. ඔව් ඒක කරා කියලා. ඔව්. ඒක හරියන්නේ නැහැ මොකද?
Oh, ඒක තමයි මාර්ගයස. ඔව් ඒක තමයි හරි නම් ඒක තමයි එතන තමයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලන්ට මේ අනිවාර්යයෙන්ම වෙන මොකක් හරි මේක අප් කරන්න ඕන. මෙච්චර කාලයක් ගන්න බෑනේ. දැන් පැය 12ක් විතරනේ. මම කතා කරලා බලන්නම් එහෙම වුණොත් ඉතින් තව දුරටත් ආ එහෙම වුණොත් අපිට අර මම කතා කරන්න බලන්න. දැන් කියන්න ජානක මෙහෙම ඒගොල්ලෝ අපි තව වෙන තැනක සර්විස් එකක් පර්චේස් කරලා ඉවර වෙලා ඊට පස්සේ ඒ සර්විස් එකට අපේ MX රෙකෝඩ් පොයින්ට් කරන්න ඕනේ. ඒක තමයි. හරි අපි මම බලන්නම් පොඩක්. හරි. හරි මම බලන්න. හරි මම තා චුට්ටක් බලන්නම්. දැන් බැරි වෙලාවත් ඒගොල්ලෝ කිව්වොත් ඒක දැන් කරගන්න බෑ උදේට එහෙම වුණොත් වෙන සොලියුෂන් එකක් දෙන්නම් කියලා. ඒක තමයි. දැන් නම් ටූ මච් තමයි මෙච්චර වෙලා ඉතින් හදාගන්න බෑ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ස්පෑම් වෝල් එක බයිපාස් කරලා ගන්නද? හරි බලමුකෝ. දැන් මොකද්ද කරන්න කියලා මම ආයෙ අහලා බලන්නම් දැන් මෙච්චර දුරටත් ඉතින් අපිට අල්ලන් ඉන්න බෑ කියලා. හරි මම බලන්නම් දැන්. Right. Right. Just talking about the smartphones, no? Right, smartphones. Entry level, mid range, and the flagship models. The flagship models. The entry level කියන්නේ සාමාන්‍ය resources අඩු ලොකු වැඩ කරන්න අමාරුයි. mid range කියනවා දෙපැත්තටම නෑ. මෙතරම්ම පල්ලෙහාත් නෑ. මේ average use එකට හොඳයි. price එකත් ඒතර price එක functions ඊළඟට features functions and features ස්පෙසිෆිකේෂන්ස් කියන එක මේකෙදි දැන් මේ හැමදේම මේකේ අඩුම තියෙන RAM එක ගත්තොත් මෙයා 1GB මෙයා 2 to 4GB මෙයා 8 plus ප්‍රොසෙසර් එක ගත්තොත් මෙයා අද අපි ඉස්සරහට ඉගෙන ගන්නවා මේක අපි හිතමුකෝ dual core
මේක quad core. එතන මේ cores දෙකයි. 2 CPUs. CPU දෙකයි මෙතන. මේක CPU 4යි. මේක ගත්තාම 8ක් විතර. 8 core. අන්න ඒ වගේ. මේ හැම එකම ඩබල් කර වගේ ඉස්සරහට එතන ෆ්ලෑග්ෂිප් මොඩල්ස්. ඒතකොට දැන් ගේම් එකක් ගහමුකෝ. ගේම් එකක් හදුවාම පුතාලා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මෙහෙමයි. සාමාන්‍ය මෙන්න මේ කැටගරි එක තමයි ගොඩක් ඉන්නේ. ඒතකොට ගොඩක් ඉන්න නිසා මේ ගොඩක් හදන ඇප්ලිකේෂන් මේ මෙහෙට වඩා මෙන්න මේ පැත්තට බර වෙන්න තමයි හදන්නේ. මේ මෙතනින් පල්ලෙහාට. මේවා ගන්න බොහෝ සුළු පිරිසයි. එතකොට මේ හදන ඇප්ලිකේෂන් එක දැන් ගේම් එකක් ගත්තොත් හයි ග්‍රැෆික්ස් දාලා ලස්සන ගොඩක් ලස්සන කරලා ගහන්න පුළුවන් මේ මොකද ඒ ෆීචර්ස් වැඩි ඉන්නේ. But still they make games for this entry level and mid range because of the consumer range. The consumers ලා වැඩි මේ වෙලාවේ මේ පැත්තේ. මිනිස්සු දැන් ලක්ෂයක් ගත්තොත් 110ක් විතර තමයි මේ කැටගරියේ ඉන්නේ ෆ්ලැග්ෂිප් ගන්න පුළුවන්. ඉතින් මොබයිල් ෆෝන් එක ෆ්ලැග්ෂිප් එක ලක්ෂ 3කින් විතර එහාට තියෙනවා. ලක්ෂ 2.5යි 3යි උතනින් දෙකෙන් එහාට තමයි මේවා ගැන ෆ්ලැග්ෂිප් මොඩල්ස් කතා කරන්නේ. මිඩ් රේන්ජ් සාමාන්‍යයෙන් රුපියල් 60000 ඉඳන් ලක්ෂ 1.5ට විතර වගේ ඔය වගේ මේ 50000 ඉඳන් ඔන්න ඔය වගේ රේන්ජ් එකේ තියෙනවා. මේ ඒකේ තියෙන මගේ අපර් මිඩ් රේන්ජ් එකකුත් තියෙනවා. මේ මිඩ් රේන්ජ් එකේ කෙරෝලක් තියෙනවා. හැබැයි ෆ්ලැග්ෂිප් තරම්වත් නැහැ. අපි එච්චර බෙදන්න නැතුව එමු අමාරු නිසා. So entry level mid range and flagship කියලා තුනක් තියෙනවා. ඒතර මේ තුනේ මේ හරිය පිච්චර යන ගණන් වැඩි ඒවා බෙටර්. හරි. early මේවා වලත් උතේ රුපියල් 10000 විතර පටන් ගන්න රුපියල් 50000ට විතර යකල් ඉන්නවා. එතකොට මේ හරිය මේ තියෙනවා මේට වඩා හොඳයි. හරි ඊළඟ මේක කරනවා 1,50000ක් විතර. ඊළඟ මේවා ඉතින් ලක්ෂ 8 10 ඔය ගණන් වලටත් යනවා. iPhone 17 Samsung S series ඔය වගේ ඒවා මොකද්ද තව ෆ්ලැග්ෂිප් ලෙවල්ස් තියෙනවා මේ Sony වල තියෙනවා ෆ්ලැග්ෂිප් ලෙවල්ස් ඊළඟට MI හැම බ්‍රෑන්ඩ් එකකම ෆ්ලැග්ෂිප් මොඩල්ස් තියෙනවා. හරි. Google කියලා ෆෝන් එකක් එනවා. ඉතින් ඒවා ඔක්කොම ෆ්ලැග්ෂිප් ලෙවල් උත් තියෙනවා මිඩ් රේන්ජ් උත් තියෙනවා. entry level අඩුයි සමහර බ්‍රෑන්ඩ්ස් වල. Samsung වගේ ගත්තොත් entry level උත් තියෙනවා. mid range උත් තියෙනවා ෆ්ලැග්ෂිප් උත් තියෙනවා. ඒකට ඒගොල්ලෝ හැම මාකට් එකකටම යාලා ෆෝන්ස් සෙල් කරනවා right. ගාන වෙනස් වෙනවා ෆීචර්ස් වෙනස් වෙනවා. හරි. ඉතින් ඔය විදිහට ඒතකොට එක එක්කෙනාගේ අවශ්‍යතාවය මත වෙනස. සල්ලි තියෙන කෙනෙක් මම ෆ්ලැග්ෂිප් මොඩල් එකක් ගන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් ඒක අරගෙන දැන් මට තියෙන්නේ කෝල් එකක් ගන්නයි SMS එකක් දාන්නයි WhatsApp එකක් දාන්නයි විතරයි මම ෆෝන් එකකින් කරන්නේ. Facebook බලන එකයි. එතකොට මොකද මම කරන්නේ? මට ඔය කියන වැඩ ටික කරන්න පුතාලා වෙන්න මේ entry level එකකුත් පුළුවන්. රුපියල් 10000ක් පුළුවන්. 50000 ෆෝන් එකකුත් පුළුවන්. 1,50,000 ෆෝන් එකකුත් පුළුවන්. ලක්ෂ 8 ෆෝන් එකකුත් පුළුවන්. දැන් මොකද කරන්නේ? මම කරන්නේ හැබැයි මට සල්ලි තියෙන හින්දා මම මේක ගන්නවා. මෙහෙමයි ඉන්නවා ඉතින්. මේක ඉතින් අපිට මොකුත් කියන්න බෑ. right? සමහරු ඉන්නවා ලොකු වැඩ කරන්න ඕනේ 10000 ෆෝන් එකක් අරගෙන ඇවිල්ලා. එහෙම අයත් ඉන්නවා. මට PUBG ගහන්න ඕනේ හැබැයි මම රුපියල් 10000 ෆෝන් එකේ ගහන්නත් ඕනේ. ඕවා ඉතින් කෙරෙන වැඩ නෙමෙයි. අන්න ඒකයි වැඩේ. දැන් පොඩි ජෝක් එකක් කරනවානේ. එතකොට PUBG මේකේ ගහන කටියට අසාධාරණයි නේද? රුපියල් 10000කට PUBG ගහලා ලක්ෂ 8කට PUBG ගහන එක හරියන්නේ නැහැ. දැන් මම මේ PUBG ගන්නේ PUBG විතර නෙමෙයි තව ගොඩාක් ගේම්ස් තියෙනවා. මේ ඔක්කොම එක එතකොට අපි තීරණයක් ගන්නකොට බලන්න ඕනේ මගේ ප්‍රයිස් එක, වොරන්ටි එක, මගේ ෆීචර්ස් රික්වයර්මන්ට්, මගේ යූසේජ් එක මේ හැම එකම බලලා තමයි අපි මේ තීරණය ගන්න ඕනේ. ප්‍රයිස් එක ගොඩක් වෙලාවට අපි වගේ කන්ට්‍රීස් වල ප්‍රයිස් එක වැඩි වෙනවා. ඒකේ කන්ට්‍රියෙන් කන්ට්‍රියට වෙනස් වෙනවා. දැන් දියුණු රටක ඉන්න සිංගප්පූරු වල ඉන්න, USA වල ඉන්න, කැනඩා වල ඉන්න, ඕස්ට්‍රේලියාව අපි හිතමු ඒගොල්ලන් සමහරවල්ලාට පුතේ මේ එයාලගේ ලයිෆ් ස්ටයිල් අප් නේද? ඒ කියන්නේ සාමාන්‍ය අපි වගේ third world නැත්නම් ඩෙවලොපින් කන්ට්‍රීස් වලට වගේ ඕනේ මේ ඒගොල්ලන්ගේ සැලරිස් වැඩි. එයාලා සමහරට පොඩි මුදල කියන්නේ එයාලගේ උපයීමේ හැටියට එයාලට පුළුවන් මේ ඩිවයිස් එකක් ගන්න ලේසියෙන්. හැබැයි අපි වගේ රටක් ගත්තේ ගොඩාක් කල් මහන්සි වෙනවා මේ ෆ්ලැග්ෂිප් ඩිවයිසස් ගන්න. ඉතින් ඒ වගේ අර දැන් අපි වගේ රටක ප්‍රයිස් එක තමයි ගොඩක් වෙලාවට මූලිකත්වය වෙන්නේ. එතන ප්‍රයිස් එක තියෙනවා අපිට ප්‍රයිස් එකෙන් මේ
තීරණය කරනවා ගොඩාක් දේවල් ලංකාව වගේ රටවල. අනිත් කට්ටිය රටවල තමන්ගේ රික්වයර්මන්ට් එක ගිහිල්ලා මොකද සල්ලි තියෙනවා නම් මගේ රික්වයර්මන්ට් එකට ගන්න ලේසි. සල්ලි තිබුණ පළියට මගෙන් ෆ්ලැග්ෂිප් ගන්න නෑ. මම බලනවා රයිට් මට මෙන්න මේ ෆීචර් එක ඕන. මේක මට ඕන අල්ට්‍රා ෂාප් කැමරා. සමහරට ෆ්ලැග්ෂිප් මොඩල් එකේ නැති කැමරා එකක් හොඳ කැමරා එකක් මිඩ් රේන්ජ් එකක තියෙන්න පුළුවන් කෙනෙකුට. එයා ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එයා ගිහිල්ලා බලලා මට නෑ ෆ්ලැග්ෂිප් එකේ තියෙන කැමරා එකට වඩා හොඳයි මට මෙන්න මේ මිඩ් රේන්ජ් එකේ තියෙන මේ ෆෝන් එක කැමරා. එහෙනම් මම ඒක ගන්නවා. එහෙම ඩිසිෂන් ගන්නවා. මොකද මට ඕන කරන ෆීචර්ස් සමහරලා තියෙනවා. හරි. එහෙම වෙන්නත් පුළුවන්. ෆ්ලැග්ෂිප් කියලා මේ ඔක්කොම එන්නේ නැහැ. හැබැයි ඉතින් 99% මම මේකේ තියෙනවා මේකේ තියෙන දේවල්. and still මේකටත් මාකට් එකක් මම මේ කියන්න හදන්නේ මේ තමන්ගේ requirement එක අනුව right so you have to choose the correct device right හරි අපි දැන් අද දවසේ අන්තිම කෑල්ල ඉන්නවා ඊළඟ දවසේ අපි 1.3 එකෙන් පටන් ගමු ආයෙසරක් තියෙන input out මේ මොනවද input devices output devices processing තමයි ආයෙ කතා කරන්න තියෙන්නේ ඉතින් ඔයා දන්න දේවල්නේ හැබැයි එතනින් එහාට තියෙන පොඩි දේවල් ටිකක් අපි කතා කරන්න processor ගැනයි මොනවද ආයෙසරක් අපි ඉගෙන ගත්ත අර VGA card HDMI ඔය දේවල් ටික තමයි තියෙන්නේ කතා කරන්න right එතකොට 1.3 එක එතකොට ඒක මම ඊළඟ සතියේ කතා කරන්නම් දැන් අද දවස්ට ගොඩාක් knowledge එකක් කරෙක් කරගත්ත මේ computers and smartphones tablets ඔය specification තියනවා කියන fundamental එක ඔයාලට තියෙනවා right මට මෙතන ඉන්න අයගෙන් මට කියන්න ලබන සතියට විතරක් සිකුරාදට ක්ලාස් එක දාන්න පුළුවන්ද මට බලන්න රේස් හෑන්ඩ් කරන්න sorry බැරියා රේස් හෑන්ඩ් කරන්න හරි හරි එහෙනම් හොඳයි මම බ්‍රහස්පතින්ද පුතාලා මම කලින් වැඩ තියෙනවා එහෙනම් next week එකේ අපි අද 22 නේ අපි ක්ලාස් එක 29 Friday 30 නේ 29ට එන්නේ 30 Friday අපි 7:30 ම දාමුනේ 30th Friday එහෙනම් next ඊළඟ සතියේ විතරක් මම මේක මේ group එකකට දාන්න 30 Friday මේක හොඳට මතක තියාගන්න Friday 7:30 හරි එහෙනම් පුතාලා අපි අදට නවත්තමු next Friday අපි 7:30 වලට හම්බෙමු right දැන් හැමෝටම good night everyone everyone